අපි බලමු මේ ලික්විඩ් ෆිල්ම් මැෂින් එක කොහොමද අපි ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. ඉස්සෙල්ලම අපි මෙතන වර්ක් ස්ටේටස් එකේ නම් ඉන්නේ. කියන්නේ අපි වැඩ කරන ගමන් නම් හිටියේ. අපි ඒක පෝස් ස්ටේටස් එකට දාගන්න ඕනේ. ඒක දාගන්නේ මේ ඔන් ඔෆ් බටන් එකෙන්. ඒක ප්‍රෙස් කරාට පස්සේ අර වෙන්නේ නැති පෝස් ස්ටේටස් එකට මාරුණා. ඊට පස්සේ අපිට මේකේ ප්‍රෝග්‍රෑම් 6ක් සේව් කරලා තියාගන්න පුළුවන්. බින්දුව කියන ප්‍රෝග්‍රෑම් එක අපිට සේව් කරගන්න බෑ. මේක හැම වෙලාවෙම අපිට එඩිට් කරගන්න පුළුවන් මෝඩ් එකේ තමයි තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම සේව් කරගන්නවා නම් අපි ප්‍රෝග්‍රෑම් 1 එකේ ඉඳන් තමයි ඉස්සරහට යන්න ඕනේ. අපි ඉස්සෙල්ලම අපි එකක් සෙටප් කරන්න හැටි බලමු. අපි ඉස්සෙල්ලම මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා අපි ප්‍රෝග්‍රෑම් නම්බර් 1 එකට මාරු වෙනවා. එතකොට දැන් අපි පළවෙනි එක ප්‍රෝග්‍රෑම් කරගන්න හදන්නේ. අර පේන ඇති දැන් මේක මේ විදිහට තමයි මාරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම මේක පැරාමීටර් එක සෙට් කරන්න මෙන්න මේ පැරාමීටර් සෙට් කියන බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනි. ප්‍රෙස් කරගෙන ඊට පස්සේ අර පේන ඇති මේක බ්ලින්ක් වෙනවා මෙතන මේ නම්බර් 1 එක. ඒත් එක මෙතන මෙන්න මේ 8 ඉලක්කම ගාව බ්ලින්ක් වෙනවා. නම්බර් 8 එක ගාව බ්ලින්ක් වෙනවා. ඊට පස්සේ අපි මෙතනින් පෙන්වන්නේ ෆිලින් ස්පීඩ් එක. ඒතර ෆිලින් ස්පීඩ් එක 1 ඉඳන් 9 වෙනකන් යන්න පුළුවන්. මෙතන තියෙන්නේ working time එක. WT කියලා කියන්නේ working time එක. ඊට පස්සේ ST කියලා කියන්නේ අපි මේකේ continuous mode එකේ වැඩ කරද්දි එකක් ෆිල් වෙලා ඊළඟ එක ෆිල් වෙන්න යන වෙලාව. ඒ කියන්නේ delay එක. එතර අපි ඉස්සල්ලම අපි මේක ෆිලින් ස්පීඩ් එක හදාගමු. එතර ෆිලින් ස්පීඩ් එක අපිට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. අපි ස්පීඩ් එක 7ට වගේ දාගමු. ඊට පස්සේ අපි ඊළඟට එඩිට් කරගන්න හදන්නේ working time එක. එතර working time එකට මාරු වෙන්නේ අපි මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේ පැරාමීටර්ස් 3 අතර මාරු වෙනවා. මෙන්න මේ බටන් එකෙන්. ඊට පස්සේ අපි මේ බටන් එකෙන් කරන්නේ මේ බටන් එකෙන් මේ ටයිම් දෙක අතර මේ කියන්නේ මේ පැරාමීටර් එක අතර මාරු වෙන එක. එතකොට අපි මේකේ අපි වර්කින් ටයිම් එක අපි තප්පර 1.5ක් දාමු. එතකොට මෙතනට ගෙනල්ලා මේක ප්‍රෙස් කරලා 1. ඊට පස්සේ අපි මේ පැත්තට ගියාට පස්සේ මෙතනින් වැඩි කරගන්න පුළුවන්. අපි තප්පර 1.5ක් දාගමු. ඊට පස්සේ අපි මේක අපි එන්ජින් වර්ක් එකේ වැඩ කරනවා නම් ඒ කියන්නේ අපි පැඩල් එක ප්‍රෙස් කරලා වැඩ කරනවා නම් මෙතන ST කියන මේ ස්ටොප් ටයිම් එක අවශ්‍ය නැහැ. එතකොට මෙතන ස්ටොප් ටයිම් එක පෙන්වන්න නැත්නම් අපි මේ එන්ජින් වර්ක් කියන එකේ ඉන්න නිසා මේක පැරාමීටර් සෙට් කියන බටන් එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ මේ නම්බර් 1 එකේ සේව් වෙනවා. අපි මේ පැරාමීටර් එක සෙටප් කරගත්තේ මැනුවල් මෝඩ් එකේ. ඒ කියන්නේ අපි අර පැඩල් එක ප්‍රෙස් කරලා වැඩ කරනවා නම් ඊට පස්සේ අපි කන්ටිනියස් ඔටෝමැටික් එකේ මෝඩ් එකේ වැඩ කරනවා නම් අපි ඉස්සෙල්ලා මේක දාගන්න ඕනි මෙතන කන්ටිනියස් එන්ජින් කියන මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා අපි මේක දාගන්න ඕනේ කන්ටිනියස් වර්ක් මෝඩ් එකට. එතකොට අර පේන ඇති මෙන්න මෙතන කලින් බ්ලැන්ක් වෙලා තිබි. දැන් මෙතන ස්ටොප් ටයිම් එක පෙන්නනවා මෙතන තප්පර 1ක්. ඒ කියන්නේ අපි මෙතනින් කියන්නේ එකක් ෆිල් වෙලා ඊළඟ ෆිල් වෙන්න තප්පරයකින් තමයි ඊළඟ ෆිල් වෙන්නේ කියන එක. අපි ස්ටොප් ටයිම් අපි කන්ටිනියස් වර්ක් කරද්දී ස්ටොප් ටයිම් එක වැදගත් වෙනවා. ඒතර ස්ටොප් ටයිම් එකත් අපි මේ විදිහට වෙනස් කරමු. දැන් මේකේ තියෙන්නේ තප්පර 1ක්. අපි මෙතනින් එක මාරුලා තප්පර 3ක් වගේ දාමු. තප්පර 3ක් දාමු. 3ක් දාලා අපි මෙතන පැරාමීටර් සෙට් එකට පස්සේ ඒක සේව් කරගන්නවා ප්‍රෝග්‍රෑම් නම්බර් 1 එකේ සේව් කරගන්නවා. ඊට පස්සේ අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් නම්බර් 1 එක සේව් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක සේව් කරගන්න අපි මේ විදිහට මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා ඊට පස්සේ එයා මාරු වෙනවා නම්බර් 2 එකට. ඒ විදිහට කරගෙන යන්න තියෙනවා.